මේක දිගයි නේද? දිග වුණාම තමයි නග්ගි වටින්නේ. එහෙන් එකක් දෙන්න. පාට පෙට්ටිය හොයාගන්න බැරි වුණා. ඒකයි මම අම්මගේ මේ රතු පාට චෝක් කෑල්ලෙන් තාත්තව ඇන්දේ. අයියෝ අපි බැඳදාට පස්සේ ඔයාගේ ඔක්කොම දුක කරදර මම ඔයා එක බෙදා ගන්නවා. මට එහෙම ලොකු දුකක් කරදරයක් නැහැ නේ ළමයෝ. නෑ නෑ මම මේ කිව්වේ ඔයාට එන කරදර ගැන. දන්න කෙනෙක් කියන්න බලන්න පෘථිවිය අංශක කීයක් ඇලවෙලාද කියලා. සර් බොන බ්‍රෑන්ඩ් අනුව ඒක වෙනස් වෙන්නේ. එල්ලේ ඊයේ නේද ඔබේ වෙඩ් එක තිබ්බේ? සිරිදාසයෝ කොහොමද හරියටම කිව්වේ? ඊයේ රාත්‍රියේ ඔබලා ගෙවල් පැත්තෙන් ගෙම්බ අල්ලන්න කියලා සද්දේට කෑ ගහනවා ඇහුණා. අද කාලේ රුපියල් 5000 මාරු කළාම මොකද වෙන්නේ? අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති තමන්නගේ. පාටද බන් ලියුම ලියන්නේ? මම මටමයි ලියාගන්නේ. ඔතින් මොනවද ලියලා තියෙන්නේ? යකෝ තාම ලියුම හම්බුන්නේ නෑනේ. හම්බුනාම තමයි දන්නේ මොනවද ලියලා තියෙන්නේ කියලා. ඊයේ කසාද ජීවිතය කොයි වගේද? කොල්ලෝ කසාද ජීවිතේ හරියට මේ බෙල්ට් එක වගේ. කොච්චර හිල් තිබ්බත් එක හිලකට තමයි දාන්න වෙන්නේ. අතුල්ලනවා යන්නේ නෑනේ. සබන් එක නෙවෙයි යවුල්. වෙලාව තමයි හරිම ස්ලෝ. අතුල්ලන එක නවත්තන්න බැරි වුණාම තමයි එහෙම වෙන්නේ. boy. දලාලි টয়ලට් පේපර් තියනවද? මේක හાર્ඩ්වෙයාර් එකක්. නොනට ඕන නම් වැලි කඩදාසියක් දෙන්න පුළුවන්. හම්සලා දන්නවද? කෑග ගහ ඉඳලා පීරියඩ් එක මිස් වුණොත් මොකද වෙන්නේ කියලා? අව් ටීචර් මම නම් දන්නවා. කියනවා බලන්න තරිදු මොකද වෙන්නේ? අපේ අක්කට පීරියඩ් එක මිස් වෙලා අම්මට කලන්තේ දැම්මා. තාත්තට heart attack එකක් ආවා. අපේ ඩ්‍රයිවර් පැනලා ගියා. ඒවාමට භාෂා කීයක් කතා කරන්න පුළුවන්ද? මම දන්න භාෂා ගාන මට වඩා දන්නේ අපේ ගෑණි. සිරාම කතාව. මම රෑ 10න් පස්සේ අඩියක් ගැහුවම කතා කරන්නේ අමුතුම භාෂාවලින්. ලොකුසියේ ඇයි අනේ මේ ගෑනු ළමයින්ගේ පස්ස දැන් ගොඩක් ලොකු. දැන් ඉන්න කෙල්ලන්ගේ මොලේ තියෙන්නේ පස්ස පැත්තේ. ඒකයි පස්ස ගොඩාක් ලොකු. ඔපිත් හරි විනීත හැදිච්ච කොල්ලෝ නගිදා. ඒ කොයි වෙලාවටද? ගෑන් ළඟ එන්න වෙලාවට. ඔයාගේ මුහුණට ප්ලාස්ටික් සැත්කමක් කරන්න ඕනේ. ඒකට ලක්ෂ 1000ක් විතර යනවා. ඩොක්ටර් මම ප්ලාස්ටික් ටික ගෙදරින් ගෙනාවොත් ගාන අඩු වෙයිද? පාස්තරයක් අහමුද? කියන්න ඇන්ටි. අපෝ අට්‍රැක්ටරේ පාවිච්චි වැඩිනේ. රේකා නෑ. ස්මූත්. අනේ අයියේ මේක ඇතුළට දාගන්න බැනේ හිර වෙලා තියෙන්නේ. බලෙන් ඔබන්න එපා නග්ගි. පොඩ්ඩක් කොරුසලා හිමින් කරමු. One eternity later. මේකේ වටේ හරි පොඩි නේද? මගේ එක ටිකක් මහතයිනේ. ඒකයි යන්නේ නැත්තේ. පොඩි වුණාට කමන්නේ. අපි තද කරලා දාමු. එතකොට යයි. කොහොම අත දඟලන්න එපා. මම අල්ල ගන්නම්. ඔයා නිකන් එන්න. හා. හැබැයි හයියෙන් කරන්න එපා. අයියේ රිදෙනවා. ආව් හැම ගැලවෙනවා වගේ ඔක අයින් කරන්නකෝ. දැන් භාගයක් ගිහින් තියෙන්නේ. දැන් ආයෙ එළියට ගන්න බෑ. ඉවසන්න. කොටනවා ඕවර යන්නේ. දැකන් ගොඩක් වෙලා හොඳන්. යන්නෙත් නෑ. මේ චිකන් කරිය කළු පාටට හදන්නේ කොහොමද? සාමාන්‍ය විදිහට චිකන් හදද්දි දාන දේවල් දාලා ලිපේ තියෙන ඔබ ෆෝන් එක ඔබ හිටපන් නිකම්ම හැදෙයි. ඇත්තටම මම දිව්‍ය ලෝකෙන් වැටුණු ඒගන්ජල් කෙනෙක් වගේ නේද? ඔව් ඔව්. හැබැයි වැටෙද්දි මූණ වැදිලා තියෙන සිමෙන්ති පොලවකද කොහෙද? උබ්බල බයික් පැදලා මගේ හුස්ම ටික හිර කරපල්ලා පුළුවන් නම් මෝඩ ගෑනු ටික මම මෝටෝ එක තර්ක කරන්නේ නැහැ. උඹ හරි කියලා නිකන් ඔහින්නවා. ඉතින් ඒක වැරදීනේ. ඔව් උඹ හරි. සුපුන් අදවත් ඔයා ගෙදර එනවද මගේ හත්ත කන්න? නැත්තම් මං කටු පිටින් පතොක් කරලක් ගහ ගන්නවා. අයි බං ඔනිස් එකේ බිත්තියට චූ කරේ. මම නෙමෙයි සර්. තරිදු ඔට්ටු එල්ලුවා කවද උඩටම චූ කරන්න කියලා. කසුන් තමා චූ කරේ. අද හරි සීතලයි නේද? පත්තු කරමුද බාබකියු මැෂිම? අපෝ පොඩි සොසේජස් කරලකට බාබකියු මැෂින් පත්තු කරලා වඩක් නැහැ. පුතේ ඇයි ඔයා දුකින් ඉන්නේ? අයියයි අක්කයි හැමදාම රැට කාමරේ රොටි වඩනවා. මට දෙන්නේ නැහැ.